ආයුබෝවන් හැමෝටම මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම පිළිබඳව අස්වැසුම පළමු අදියර ලියාපදිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ නොලැබෙන සියලු පවුල් තැනැත්තන් තම පවුලේ තොරතුරු වෙනස් කිරීම සහ එසේ නොමැතිද යන වග අවුරුද්දකට වරක් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයට දැනුම් දීම. පහත සඳහන් ක්‍රම අතරින් පහසු ක්‍රමයක් තෝරගන්න පුළුවන් අපිට. තමන්ට පරිගණකයක් තියෙනවා නම් එහෙම නැත්නම් තමන්ගේ ජංගම දුරකථනය මගින් තමන්ට ලැබිලා තියෙන QR පත්‍රයේ සඳහන් තමාගේ HH අංකය සහ ජාතික ඇඳුම්පත් අංකය යොදා තොරතුරු පද්ධතියට පිවිසී තොරතුරු සහතික කිරීම මෙනුවට ගොස් පවුලේ තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල තොරතුරු ඒකකයට හෝ ප්‍රදේශයේ විධාතා සම්පත් මධ්‍යස්ථානයට ගොස් පවුලේ HH අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමෙන් තමන්ට අවශ්‍ය තොරතුරු යවත්කාරයෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ අයදුම්පත මගින් ඒ කියන්නේ තමන්ගේ ගමේ වාර්ෂික තොරතුරු යථාවත් කිරීමේ අයදුම් පත්‍රය කියලා මේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒක වසම්බාර ග්‍රාම නිලධාරී හෝ ආර්ථික සංවර්ධන නිලධාරිය වෙතින් ලබාගෙන ඒ සම්පූර්ණ කර එම නිලධාරීන් මගින් ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට බාර දෙන්න පුළුවන්. තොරතුරු යථාවත් කිරීමේදී ඔබ දැනගත යුතු විශේෂ කරුණු කිහිපයක් තියෙනවා. 2024 වසරේ දුක්ගැනවිලි ලබා දුන් අයදුම්කරුවන්ට තොරතුරු යථාවත් කිරීමේ අනිවාර්ය නොවේ. ඒ කියන්නේ 2024 දෙසැම්බර් දුක්ගැනවිලි ලබා ගත්තා නේද? ඒ අයට මේක අනිවාර්යෙන් නෙවෙයි. අනිවාර්ය වෙන්නේ නැත්තේ ඒගොල්ලෝ දැනටමත් සමීක්ෂණය සඳහා ඒ ගෙවල් වලට ගිහිල්ලා සමහරුන්ගේ තියෙනවා. එහෙම නැත්නම් ඒ අයගේ මේ තොරතුරු දැනටමත් යොමු කරලා තියෙන්නේ සමීක්ෂණ සඳහා. නැවත තොරතුරු සහතික කිරීමේදී පවුලේ සමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් සහ සක්‍රීය ජංගම දුරකථනයක් තිබීම අත්‍යවශ්‍ය වේ. මේකෙදී සක්‍රීය ජංගම දුරකථනයක් කියලා තියෙන්නේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න. මොකද අමතුමක් ගන්න වෙලාවට වැඩ කරන්නේ නැත්නම් ඔයගලන්ට අලාභයක් වෙයි කියලා තමයි කියන්නේ. අස්වැසුම පළමු අදියරේ සියලුම පවුල් තැනැත්තන් තොරතුරු යථාවත් කිරීමට සහභාගී වීම අනිවාර්ය වන අතර සහභාගී නොවූ පවුල් තැනැත්තන් ඉදිරි වර්ෂයේදී අස්වැසුම ප්‍රතිලාභයට සුදුසුකම් නොලබන අය ලෙස සලකනු ලැබේ. ඒ කියන්නේ පළමු අදියරේ 2023 පළමු අදියරේ ඉල්ලුම් කරපු හැමෝම දැනට ලබන අස්වැසුම ලබන හෝ නොලබන හැම පවුලක්ම මේ විස්තර දෙසැම්බර් 10 වෙනිදාට කලින් ලබලා දෙන්න ඕනේ. තොරතුරු යථාවත් කිරීම 2025 12 වෙනි මාසේ 10 වෙනි දින අවසන් වෙනවා. ඉතින් ඊට කලින් ඔයගලන්ගේ හැමෝගෙම තොරතුරු ලබලා දෙන්න මේ ක්‍රම තුනෙන් එකකට ගිහිල්ලා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඔයාලට ඒ තොරතුරු දැනගන්න පැහැදිලිව දැනගන්න පුළුවන් වෙයි. පවත්වන මහජන දිනවලදී පවා සමාජයෙන් විශාල මැසිවිල්ලක් නැගුණා මේ අස්වැසුමලාභීන් ලැබිය යුතු පිරිසකට. ඒ කියන්නේ දුප්පත්කම තිබුණත් ඒගොල්ලන්ට ඒක ලැබිලා නැහැ කියලා යම් මේ දවස්වල තවරපු නිර්ණායක ඇතුලේ වුණ අඩුපාඩුකම් ඇතුලේ. ඉතින් දැන් සහ මේක ඇතුලේදී දැන් අස්වැසුම පනත අනුවත් නැවත අස්වැසුමලාභීන් ඉදිරිපත් කරන වෙලාවේදී ලක්ෂ 34කට වගේ ප්‍රමාණයක් ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කරලා තිබුණා. එතකොට ඒ ප්‍රතිලාභලාභීන්ගෙන් සුදුසුකම් ලාභීන් විදියට තෝරගෙන තිබුණ ලක්ෂ 17කට වගේ වැඩි ප්‍රමාණයක්. එතකොට ඒ පනත ඇතුළේ තියෙනවා නැවත වසරක් ගියාට පස්සේ මේ ප්‍රතිලාභලාභීන් පිළිබඳව නැවත තහවුරු කිරීමක් කරගෙන ඒ සුසු පිරිස මෙතෙන්ට ඇතුළත් කරගන්න කියලා. ඉතින් ඒකට ගන්න ප්‍රයත්නයක් විදියට තමයි අද දින මේ ප්‍රයත්නය දැනුවත් කරන්න තමයි අද දින මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පදනම් වෙන්නේ. ඉතින් මෙතෙන්දී දැන් අපි මේ වෙලාවේදී අවස්ථාව දෙනවා අර ලක්ෂ 34ටම නැවත ඉල්ලුම් කරන්න මේ තමන් මේ සඳහා සුසු දැන් මෙතෙන්ට සුසුකමක් තියෙන අය තේරුම් නැහැ කියන අය ඉන්නවා යම් යම් කාරණා වෙනුවෙන් ඒගොල්ලන්ට ඒ කරුණු ඉදිරිපත් කළා
තමන්ට නැවත ඉදිරි මේ සඳහා ඇප්ලිකේෂන් එකක් ඉදිරිපත් කරන්න මේ මාසේ නොවැම්බර් 10 ඉඳන් දෙසැම්බර් 10 දක්වා මාසික කාල සීමාවක් ලබා දීලා තියෙනවා. ඒ මාසික කාල සීමාව ඇතුළතදී ඒ අයදුම්ලාභීන්ට පුළුවන් මේක ඔන්ලයින් ක්‍රමවේදයේ ඔස්සේ හෝ ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා එතෙන්ට අයදුම් පතක් ඉදිරිපත් කළා තමන්ට නැවත මේක ඉල්ලුම් කරන්න. එතකොට ඒ ඉල්ලුම් කිරීමේදී මෙවර තියෙන විශේෂත්වය තමයි මේක සලකා බලන සහ ඔබලට උදව් කරන්න විශේෂ පිරිසක් පුහුණු කරලා ඉන්නවා. ඒගොල්ලන්ව අර ගිය පාර තිබුණේ විශේෂ පුහුණුවලත් පිරිසක් නෙමේ මෙතෙන්ට මේ වෙනුවෙන් යෙදවිලා තිබුණේ. ඒක හින්දා ගොඩක් වෙලාවට මේ තෝරා ගැනීම වලදී යම් යම් අඩුපාඩු සිදු වුණා කියලා සමාජයේ ලොකු විවේචනයක් තියෙනවා. ඒවත් නිවැරදි කරගෙන නිවැරදි මෙතෙන්ට ආයුතු පිරිස හරියටම අඳුනගෙන ඒ පිරිස මේකට අපි ඇතුළත් කරගෙන උන්ට අවශ්‍ය ප්‍රතිලාභය ලබා දීම තමයි මේකේ ප්‍රධානම අරමුණ. ඒ වෙනුවෙන් මේ මාසයේ ඇතුළතදී අර ලක්ෂ 34ක ප්‍රමාණයට අයදුම්පත් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. ඔවුන් අතුරින් නිවැරදි ක්‍රමවේදයකට උපරිම රජයේ විදිහට මැදිහත් වෙලා මේ නියම සුසුකම්ලාභීන් තෝරගන්න අපි උපරිම උත්සාහය දරනවා. ඒ වෙනුවෙන් අපි ඒ ප්‍රතිලාභ ගන්න හිමිකමක් තියනවා කියලා කියන අයට ආරාධනය කරනවා ඇවිල්ලා ඔබගේ අයදුම්පත ඉදිරිපත් කරලා ඒ තෝරා ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වෙන්න කියලා. ඒ පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් තමයි මෙතෙන්දී මේ අපේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ වැඩිදුර විස්තර අපේ සභාපතිතුමා විසින් ඉදිරිපත් කරයි මේක කොහොමද වෙන්නේ මේ ක්‍රියාවලිය කියන එක. ස්තුතියි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මැතිතුමන්ට. මීළඟට මෙහි සවිස්තරාත්මකව අපිට තොරතුරු කියන්නට ආරාධනා කර සිටිනවා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙදර මැතිතුමාට. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා පැහැදිලි කර පරිදි අද දවසේදී සිද්ධ වෙන්නේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම පිණිස සුදුසුකම් ඇති තැනැත්තන්ගේ නම් ලැයිස්තු ඒ කියන්නේ 2023 ලියාපදිංචි වුණ සියලුම දෙනාට නැවත ලියාපදිංචිය සඳහා අවස්ථාව ලබා දීම. ඒ කාරණේ තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ 10 වෙනිදා ඉඳලා දෙසැම්බර් මාසේ 10 වෙනිදා දක්වා කාලය තුලදී සියලුම දෙනාට ඒ 2023 වර්ෂයේදී ප්‍රතිලාභ ලැබීම සඳහා ඉල්ලුම් කළ ලක්ෂ 34ක සංඛ්‍යාවටම අවස්ථාව ලැබෙනවා ඉල්ලුම් කරන්න. ඒ අනුව ඒක පනතේ තියෙන විධිවිධාන අනුව 23 වෙනි වගන්තිය අනුව වසරක කාලයක් තුලදී ඒ ප්‍රතිලාභීන් නැවත ලියාපදිංචි විය යුතුයි. ඒ වගන්තියේ ප්‍රතිපාදනය අනුව තමයි මේ කාරණය සිද්ධ වෙන්නේ. එය අපි ආරම්භ කරනවා මේ අද නිල වශයෙන් මේ ප්‍රගති සාකච්ඡාවෙන් පසුව මේ කාලය තුලදී මාසික කාලයක් තුලදී ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ ඉල්ලුම් කරන ලබන සියලුම දෙනාට නැවත සමීක්ෂණ කටයුතු අපි නියෝජ්‍ය අමාත්‍යතුමා සඳහන් කළ පරිදි පුහුණුවලත් නිලධාරීන් පිරිසක් ඔබේ නිවසට පැමිණලා ඒ තොරතුරු නිවැරදි බවට සමීක්ෂණය කරලා තහවුරු කර ගන්නවා. ඒ තහවුරු කර ගැනීමෙන් පසුව නැවත සමීක්ෂණය කරන ලබන ඒ සියලුම දෙනා අපි තේරීම් ක්‍රියාවලිය යටතේ තේරීම් කමිටු හරහා අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අපි සුබසාධන ප්‍රතිපාදන මණ්ඩලයට ලැබිලා අපි ඒ සියලුම දෙනාගේ තොරතුරු අපි දත්ත මේ එකතු කිරීම සිද්ධ වෙනවා. මේක තමයි අපේ ක්‍රියාවලිය. මේ කාරණය අදින් පසු අපි නිල වශයෙන් ආරම්භ කරනවා. ඕනෑම කෙනෙකුට දැන් ඒ සියලුම දෙනාට ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ ඔන්ලයින් ක්‍රමයට එහෙම මේ මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් කළ යුතුයි. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍රයක් බාර දීමේ හැකියාව තියෙනවා. ග්‍රාම නිලධාරී කාර්යාලයේ ඉල්ලුම් පත්‍රය ලබාගෙන සම්පූර්ණ කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දීමේ හැකියාව තියෙනවා. මේක තමයි ආරම්භක වැඩපිළිවෙල හැටියට අපි සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ස්තුතියි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙදර මැතිතුමන්ට. මාර්ගගතව පිවිසිලා කොහොමද මේ තොරතුරු යාවත් කාලීන කරන්නේ කියලා සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් අපිට දැන කියා ගන්නට අවස්ථාව තිබෙනවා. අපි ආරාධනා කරන්නේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ තොරතුරු තාක්ෂණ ප්‍රධානී විශ්නි සුන්දරරාජ් මහත්මියට ඔබ ආමන්ත්‍රණය කරමින් මේ පිළිබඳ තොරතුරු කියන්නට.
අයිබෝවන් අද දවසේ මම පැහැදිලි කරන්න හදන්නේ මේ තොරතුරු යාවත්කාලීන නැත්නම් තොරතුරු මාර්ගගත ක්‍රමයට කොහොමද කරගන්නේ ඔන්ලයින් ක්‍රමයට කොහොමද මේක අප්ඩේට් කරගන්නේ කියන එකයි මම පැහැදිලි කරන්න යන්නේ. එතකොට ඔයාලා දැනටමත් දන්නවා 2023 වර්ෂයේදී සමාජ තොරතුරු ලේඛනයට ලියාපදිංචි වෙලා දැනටමත් ආධාර ලබන නොලබන පවුල් තමයි මේකට ඇතුළත් වෙන්නේ. එතකොට මේක කරන්න පුළුවන් ක්‍රම දෙකකට එකක් තමයි ඔන්ලයින් ක්‍රමයට අනිත් ක්‍රමය තමයි ඇප්ලිකේෂන් එකක් පුරවලා ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දීලා ඒ වැඩේ කරගන්නත් පුළුවන්. එතකොට මම දැන් මෙතන පැහැදිලි කරන්න හදන්නේ ඔන්ලයින් ක්‍රමයට කොහොමද මේක කරන්නේ කියන එක. ඔන්ලයින් ක්‍රමයට මේ වැඩේ කරනකොට නැත්නම් ඔන්ලයින් ක්‍රමයට මේක අප්ඩේට් කරනකොට අපිට අවශ්‍ය කරනවා HH අංකයක් නැත්නම් HH නම්බර් එකක් දීලා තියෙනවා මේ රෙජිස්ටර් වෙලා දැනටමත් සිස්ටම් එක ඇතුලේ සෝෂල් රෙජිස්ටර් ඇතුලේ රෙජිස්ටර් වෙලා ඉන්න හැමෝටම HH නම්බර් එකක් තියෙනවා. ඒ HH නම්බර් එක අවශ්‍ය වෙනවා මෙයාට ඔන්ලයින් ක්‍රමයට මේක කරනවා නම්. ඊට අමතරව ඔන්ලයින් ක්‍රමයේදී කරද්දී ෆෝන් නම්බර් එකක් අවශ්‍ය වෙනවා ඒක අප්ඩේට් කරගන්න. එතකොට කෝඩ් එකක් එනවා ෆෝන් එකට. ඒ කෝඩ් එක මතින් තමයි මේක ඉස්සරහට යන්න පුළුවන්. ඒ හින්දා ෆෝන් නම්බර් එකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව එයාගේ ඩෙන්ටිටි කාඩ්ස් ඒ කියන්නේ එයාලගේ පවුලේ 18ට වඩා වැඩියෙන් කවුරු හරි ඉන්නවා නම් එයාලගේ හැම කෙනෙක්ගෙම ජාතික හැඳුනුම්පත් අංක අවශ්‍ය වෙනවා. වෙබ්සයිට් එකක් තියෙනවා www.eservices.wbb.gov.lk කියලා. ඒකට තමයි අපි යන්න ඕනේ මේක ඔන්ලයින් ක්‍රමයට කරන්න. ඒ පිවිසුනාට පස්සේ එතනදී එන්ටර් කරන්න හම්බ වෙනවා HH නම්බර් එක. ඒ කියන්නේ ඒ පවුලට ඒ කියන්නේ දැනටමත් සෝෂල් රෙජිස්ටර් ඉන්න හැමෝටම මේ HH නම්බර් එක තියෙනවා. එයාලට පුළුවන් ඒ HH නම්බර් එක මෙතනදී එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ එයාලට කෝඩ් එකක් OTP නම්බර් එකක් එයාලගේ ලබා දීලා තියෙන ෆෝන් නම්බර් එකට එනවා. එතකොට ඒ ෆෝන් නම්බර් එකට ආපු කෝඩ් එක එන්ටර් කරලා ඉස්සරහට යන්න පුළුවන්. බැරි වෙලාවත් එයාලා ඒ කාලේ කියන්නේ 2023 දී තිබ්බ ෆෝන් නම්බර් එක නෙමෙයි නම් දැන් පාවිච්චි කරන්නේ. එයාලට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ ෆෝන් නම්බර් එක අප්ඩේට් කරගන්න. අප්ඩේට් කරාට පස්සේ මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලා ඇප්ලිකේෂන් එක දාන අවස්ථාවේදී 2023 දී ඇප්ලිකේෂන් එක දාන අවස්ථාවේදී එයාලට ෆෝන් නම්බර් එකක් තිබුණේ නැත්නම් ඒත් එයාලට දැන් ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ වැඩේ කරගන්න පුළුවන්. එයාලා ওই විදිහට ක්‍රමයට ලොග් වුණාට පස්සේ මේක ප්‍රොෆයිල් එකක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ ප්‍රොෆයිල් එක ඇතුලේ රීසර්ටිෆිකේෂන් කියන ටැබ් එක. එහෙම නැත්නම් තොරතුරු යථාර්ථකාලීන කරන ඔප්ෂන් එක තියෙනවා. ඒක එයාලා ප්‍රෙස් කරාම එයාලට පෙන්නනවා එයාලගේ තියෙන බේසික් ඩීටේල්ස් ටික. බේසික් තොරතුරු ටික පෙන්නනවා එතනදී. එතකොට පළමුවම එයාලා කරන්න ඕනේ එයාලගේ තොරතුරු නිවැරදි ඒ කියන්නේ එයාලා මේකට එකඟයි මේ තොරතුරු එකතු කරන එකට එකඟයි කියලා එයාලා ඩික්ලරේෂන් එකක් දෙන්න ඕනේ. ඊළඟට එයාලගේ දැනටමත් ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක දාන අවස්ථාවේදී එයාලගේ තිබුණ ඇඩ්‍රස් එක ලිපිනය පෙන්නනවා. ඒකෙදි එයාලගේ පළාත, දිස්ත්‍රික් එක, ඩිවිෂන් එක, GN එක දක්වා පෙන්නනවා, ඇඩ්‍රස් එක දක්වා පෙන්නනවා. එතකොට මෙතනදී එයාලගේ ඇඩ්‍රස් එකේ කිසියම් මොනවා හරි වෙනසක් තියෙනවා නම් එයාලට පුළුවන් ඒ පවුලට පුළුවන් ඒ වෙනස මෙතනදී හදන්න. එතකොට මෙතනදී ඇඩ්‍රස් එකේ මොනවා හරි වෙනසක් තියෙනවා නම් අපි තොරතුරු වෙන මොනවත්ම එකතු කරන්නේ නැහැ. මොකද මේක ඒ කියන්නේ gedara මාරුණා කියන්නේ වෙන තැනකට ගියා කියන්නේ එයාට අනිවාර්යයෙන්ම නැවත සංකලනය කළ යුතු නිසා. එතකොට වෙන කිසිම තොරතුරක් එකතු කරන්නේ නැහැ ඇඩ්‍රස් එකේ වෙනසක් තියෙනවා නම්. ඊට පස්සේ ඇඩ්‍රස් එකෙන් පස්සේ අපි පෙන්නනවා එයා අයදුම් කරන වෙලාවේදී එයාගේ පවුලේ හිටපු සමාජිකයන්ගේ තොරතුරු. එතකොට මෙතනදී එයාලගේ පවුලේ ඉන්න හැමෝගෙම තොරතුරු ඒ කියන්නේ එයාලගේ නමයි, උපන් දිනයයි, ගැහැණුද පිරිමිද කියන එකයි, NIC ජාතික හැඳුනුම්පත් නම්බර් එකයි පෙන්නනවා. එතනදී පුළුවන් අලුතෙන් සමාජිකයන් ඇතුළත් වෙලා ඉන්නවා නම් නැත්නම් අයින් වෙලා ඉන්නවා නම් ඒ පවුලේ එයාලට පුළුවන් ඒ විදිහට ඒක වෙනස් කරගන්න. එතකොට අර කලින් ඇඩ්‍රස් එකේදී වගේම ලිපිනේදී වගේම
පවුලේ සමාජිකයන්ගේ වෙනසක් තියෙනවා නම් ඒත් අපි ඉස්සරහට ඒ කියන්නේ පවුලේ අලුතෙන් ආපු සමාජිකයින්ගේ නැත්තම් අයින් වෙච්ච සමාජිකයින් තොරතුරු අරගෙන එතනින් අපි ඒක නවත්තනවා. ඉස්සරහට තොරතුරු අහන්නේ නැහැ. මොකද ඒකත් නැවත සංගණනයට යන්න ඕන නිසා. ඊට පස්සේ අපි එයාගේ සාමාන්‍යයෙන් තියෙන තොරතුරු ටික පෙන්නනවා. ඒකේ තියෙනවා එයාගේ බැංකු තොරතුරු එතකොට සමෘද්ධිය රම්බෙලා තියෙනවා නම් ඒ වගේ තොරතුරු පෙන්නනවා. ඊට අමතරව එයාගේ වත්කම් වල තොරතුරු පෙන්නනවා. ඊට පස්සේ ආදායම සහ වියදම පෙන්නනවා. එතකොට ආදායම සහ වියදම කොච්චරද කියන ඒවා එයා එන්ටර් කරන්න ඕනේ වෙන වෙනම කැටගරිස් විදිහට. ඊට පස්සේ නිවාසවල තොරතුරු පෙන්නනවා. ඊට පස්සේ සමාජිකයන් කී දෙනෙක් ඉන්නවද? ඒ හැම සමාජිකයන්ගෙම තනි තොරතුරු පෙන්නනවා. එතකොට ඒ තොරතුරු හැම දෙයක්ම එයා බලලා ඒවයි වෙනස්කමක් තියෙනවා නම් ඒ වෙනස්කම් ටික හදලා ඒ ටික ඒ විදිහට අප්ඩේට් කරන්න ඕනේ. අපි අද දවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාව නිමාවටපත් කරන්නට මත්තෙන් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාටම ආරාධනා කරන මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ගැටලුවක් තොරතුරක් දැනගන්නට තිබෙනවා නම් අවස්ථාව ලබා ගන්නට කියලා. දිගටම ඇහුවා මේක මේ ඉංග්‍රීසි භාෂාව නැතුව සිංහල භාෂාවෙන් මේ තොරතුරු ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා පහසුකමක් සපයලා තියෙනවද? එහෙම දැන් තොරතුරු ඇතුළත් කරගන්න බැරි කෙනෙකුට ඒ කාර්යාලයේ නිලධාරියෙක් හරි සම්බන්ධ වෙලා තමන්ගේ තොරතුරු ඇතුළත් කරන්න. භාෂා තුනින්ම පුළුවන් ඉල්ලුම් කරන්න. ඒ ප්‍රශ්නය මට ආවේ දැන් මෙතන පැහැදිලි කිරීමේදී කරේ මේ ඉංග්‍රීසි ෆෝමැට් එක දැම්මේ. ඒකයි. නෑ එතන වෙබ් එකට ලොග් වෙනකොට අර කැමති භාෂාව තෝරගන්න තිබුණා නේ. සිංහල දෙමළ ඉංග්‍රීසි කියලා තිබුණා නේද? තියෙනවා. ඒක කරන්න බැරි කෙනෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් පුළුවන් ඒ අවස්ථාව ලබා ගන්න. පුළුවන්. ඒට අමතරව නැන්සල ඊළඟට විවිධ අපි හඳුන්වලා දීලා තැන් තියෙනවා. ඒ වගේ ගිහිල්ලත් ලොග් වෙලා ඒක කරගන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කිසිම පහසුකමක් නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා ඒක කරගන්න පුළුවන්. පහුගිය කාලෙදී එකම ප්‍රතිලාභය එකම පුද්ගලයා විසින් ඇප්ලිකේෂන් 10ක් 15ක් දාපු අවස්ථාත් වාර්තා වුණා. දැන් ඒ වගේ සිද්ධි අඩු කරගන්න මොකක් හරි ක්‍රමයක් එහෙම ඉදිරිපත් වුණ නිසා තමයි අර මුල්ම වටේදී ලක්ෂ 37ක් දක්වා වැඩි වෙලා තිබුණේ. එක්කෙනාම ඉල්ලුම් පත්‍ර දෙක තුනක් දාලා තිබුණා. ඒ නිසා ඒවා අඩු වුණාම තමයි ලක්ෂ 34 ඇටියට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඩුප්ලිකේට් වෙලා එහෙම තියෙනවා. ඉතින් මේ වතාවේදී අපි පුළුවන් තරම් ඒක නිවැරදි කරලා තියෙනවා. ජනතාව දැනුවත් කිරීම වැඩසටහන් අපි බිම් මට්ටමින් සැලසුම් කරලා තියෙනවා කරන්න. අවධාරණය කරන්නේ මේකෙදී වැරදීම් සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන් ඉල්ලුම් පත්‍රයේ පිරවීමේදී අනවශ්‍ය වැරදි තොරතුරු ඇතුළු කිරීම සහ නිවැරදි තොරතුරු ඇතුළත් කරන්නේ නැතුව තමන් හිතාමතාම තොරතුරු සංගවලා ඉදිරිපත් කිරීම. ඉතින් ඒක කරොත් පනත අනුවමත් එයා දඬුවම් ලැබිය යුතු කාරණයක් එතන සිද්ධ වෙන්නේ. අපි ඒ කාරණය මෙතින්දී අවධාරණය කරන්නේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම තමන්ගේ අතින් ඒ වෙන වැරද්ද නිසා තමයි මෙතනදී තමන්ටම අවාසිදායක තත්වයක් ඇති වෙන්නේ. දෙවෙනි කාරණය අපි සමීක්ෂණ නිලධාරී මේ වතාවේදී ඉතාමත්ම හොඳින් පුහුණු කරලා තියෙනවා. අපි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ඒ අය මේ තොරතුරු නිවැරදිවම හඳුනගෙන තොරතුරු සමීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා අර පහුගිය වතාවල් වලදී සිද්ධ වුණ වැරද්ද බොහෝ දුරට අඩු කරගන්න අපිට පුළුවන්කම ලැබෙයි. ඒක නියෝජ්‍ය ඇමතුමාගෙන් අහන්නේ මේ සුනිල් හඳුන්නෙත් ඇමතිවරයා පහුගිය දවසක කියලා තිබ්බ අස්වැසුම ලැබෙනවා කියන එක ගැන සමාජයේ ලැජ්ජ වෙන්න ඕනේ. ඒක නීත්‍ය අනුකූලව හිඟා කරනවා වගේ වැඩක් කියලා. දැන් මේ වගේ ජනතාවට හොඳ ආර්ථිකයක් තියෙනවා නම් අස්වැසුම වැනි ප්‍රතිලාභයක් ඉල්ලුම් කරන්නේ නැහැ. දැන් මේ වගේ චෝදනා කරන එක ඔබතුමාලා අනුමත කරන නෑ මං හිතන්නේ හඳුන්නෙත්ති ඇමතුමා එතනින් අදහස් ගන්න ඇත්තේ ඒ අස්වැසුම ප්‍රතිලාභින්ගෙනුත් දැන් සමාජයට යම්කිසි දායකත්වයක් ලබා ගන්න එක වෙන්න ඕනේ. මං හිතන්නේ අපි ඒක අදහස් කරන්න ඇත්තේ මොකද දැන් අපි දැන් 2025 අවුරුද්දේ ඉදිරිපත් කරපු අයවැය ලේඛනය ගත්තොත් ඒ අයවැය ලේඛනයේ අපේ රජයේ වියදම විදියට ට්‍රිලියන 7.1ක් තියෙනවා රුපියල්. එතකොට ඒ ට්‍රිලියන 7.1කින් 141ක් වැය වෙනවා මේ අපි ගත්ත ණය සහ පොලි වෙනුවෙන් ගෙවන ගෙවීම් වෙනුවෙන්. එතනින් 141ක්. සහ රජයේ පඩි නඩි වෙනුවෙන් 17ක් වැය වෙනවා
ඒත් එක්කම මේ ව්‍යාපෘති සහ මේ ප්‍රාග්ධන වියදම් 18ක් සහ මම කියන්න හැදුවේ අස්වැසුම වැනි සුබසාධන ව්‍යාපෘති වෙනුවෙන් 18ක විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඇත්තටම දැන් අපි රජයක් විදිහට ගත්තාම මේ ප්‍රතිලාභ වෙනුවෙන් වැය වෙන මුදල ඒක රජයට ලොකු බරක්නේ. ඇත්තට මේ ප්‍රතිලාභලාභීන් යම්කිසි රජයට ඒ ලබා ගන්න ප්‍රතිලාභ වෙනුවෙන් යම්කිසි දායකත්වයක් දරන්න පුළුවන් නම් රජයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඒක ලොකු දෙයක් වෙනවා. මම හිතන්නේ හැමතුම අදහස් කරන්නත් ඒ වගේ දෙයක්. ඔව්. ඇස්මත් තියන්නේ ආස්වාසුම කප්පාදු කිරීමක්. නෑ කප්පාදු කිරීමක් නෙමෙයි මං කියන්නේ. අපි දැන් රජයක් විදියට රජය මේක ඇතුළේදී බලාපොරොත්තු වෙන්නේ හැමදාටම ආස්වාසුම දීමට වඩා ඒ දීම ඇතුළේදී මේගොල්ලන්ගේ ආර්ථික මට්ටම යම්කිසි ඉහළට ගේන වැඩපිළිවෙලක් ගෙනල්ලා ඒගොල්ලෝ ඒ ආර්ථික මට්ටම යම් උසස් තත්වයකට ආවට පස්සේ ඒ දිලිඳු බව අඩු කිරීම කියන එක නෙමෙයි මේකේ අන්තිම බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අන්තිම බලාපොරොත්තු. මේ කප්පාදු කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තටම. ඇතුළත් වෙන්න ඕනේ ආදායම් තත්ත්වය ගැන. ඊට පස්සේ මේක මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා බදු අය කිරීමේ සැලැස්මකුත් තියෙනවද මේකේ? නෑ එහෙම කොහොමවත් වෙන්නේ නැහැ. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ බදු කවුරු හරි කෙනෙක් ආදායම් බද්දට යටත් වෙන්නේ. දැන් ඔබතුමාලා දන්නවා ඇති කලින් තිබුණේ කවුරු හරි කෙනෙක්ගේ ආදායම වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12කට වැඩි නම් ඒක නා පුද්ගල ආදායම් බද්දට යටත් වෙනවා. එහෙමනේ තිබුණේ. නමුත් දැන් මේ ජාතික ජන බලවේග රජයේ බලයටපත් වෙලා ඉදිරිපත් කරපු පළවෙනි මාර්තු මාසයේ ඉදිරිපත් කරපු පළවෙනි අයවැයෙන්ම ඒ බදු නිදහස් සීමාව ලක්ෂ 12 තිබිච්ච එක ලක්ෂ 18ට යනකම් එහාට ගෙනිච්චා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්ගේ සියලුම ප්‍රභවවලින් ලැබෙන ආදායම ලක්ෂ 18ට වඩා වැඩි වුණොත් තමයි එයා බදු ගෙවන්න ඕන. ඉතින් එතකොට මේ ලක්ෂ 18ට අඩු කෙනෙක් මේක මේ යටතේ කිසිම කෙනෙක් බද්දට යටත් වෙන්නේ නැහැ. සමහරුන්ගේ චෝදනාවක් තියෙනවා මේ අස්වැසුම ප්‍රතිලාභය නුසුදුසු පුද්ගලයනුත් ලබා ගන්නවා කියලා. ඔව් දැන් මේ වෙලාවේ මේ උත්සාහය තියෙන්නේ. ඔව්. මුල් අවස්ථාවේදී හරියට සොයා බැලීමක් වෙලා නැහැ කියන එක නේද ඒකෙන් ගම්මේ මානවය. අනිවාර්යයෙන් මේක එහෙම තමයි සමා වෙන්න මම උත්තර ඒ වරදවල් නිවැරදි කරගෙන යන එකන්නේ දැන් මේ වෙලාවේ උත්සාහයක් දරන්නේ. ඒ 2023 සිද්ධ වුණ දේට හේතු ගණනාවක් තියෙනවා. ඒවා අපි නැවත කතා කරන්න. ගණන් බැලීමක් කරලා තියෙනවද නුසුදුසු පුද්ගලයෝ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා කියලා නිකන් දල සමීක්ෂණයක් ඒක තමයි මේ සමීක්ෂණය. දැන් මේක එක්තරා විදිහක සමීක්ෂණයක්. මේ යථාවත් කිරීමෙන් සිද්ධ වෙන්නේ නුසුදුසු පුද්ගලයෝ ඉන්නවා නම් අර අපේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය හරහා නිවැරදි වෙනවා. එතකොට සංඛ්‍යාලේඛන පිළිබඳ නිවැරදි අගයක් අපිට ගන්න පුළුවන්කම ලැබෙනවා මේ යථාවත් කිරීමත් එක්ක. ඒ වගේම නුසුදුසු පුද්ගලයෝ ඇතුල් වෙලා ලැබිලා සුදුසු අයට ලැබිලා නැත්නම් ඒ අය පිළිබඳවත් කිසියම් අවබෝධයක් අපිට ගන්න පුළුවන් වෙයි ඉල්ලුම් පත්‍ර ලැබීමත් එක්ක. මෙතෙන්දි මට අවධාරණය කරන්න අවස්ථාව දෙන්න මේ එක කාරණයක් තියෙනවා. මෙතන මේ අපි ලක්ෂ 34 අතරේ ඉන්නවා. අර ලක්ෂ 14ට අපි දුන්නට තව කොටසක් ඉන්නවා ලක්ෂ 10ක විතර වගේ සංඛ්‍යාවක් දුක් ගැනවිලි ඉදිරිපත් කරපු. ඒ අයගේ ගැන දැනට දුක් ගැනවිලි සමීක්ෂණය කරලා තියෙනවා. ඒ අයටත් පුළුවන් අවස්ථාව දෙන්න මේකේ ඉල්ලුම් කරන්න. එහෙම ඉල්ලුම් කරත් නැතත් ඒගොල්ලන්ගේ තොරතුරු අපි ළඟ දැන් තියෙනවා. ගැනවිලි ඉදිරිපත් කරේ 2023 ඇප්ලිකේෂන් දාලා නමුත් තේරිලා නැති අය. ඔව්. නොලැබුණ අය. ඒගොල්ලන්ටත් අපි මේ අවස්ථාවේදී මේ නැවත සාතික කිරීමේදී ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ අය ගැන තොරතුරු දැනටමත් අපි සමීක්ෂණය කරලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. කීපයක් මම හිතන්නේ අතහැරලා තියෙන්නේ කොටස් කීපයක වගේ. ඒ අයටත් පුළුවන් ඉල්ලුම් කරන්න. ඉල්ලුම් කරත් නැතත් ඒගොල්ලන්ගේ තොරතුරු දැන් සමීක්ෂණය වෙලා තියෙන නිසා ඒගොල්ලන්ට සාධාරණ අවස්ථාවක් ලැබේවි.